අද මම මේ කරන්න ආවේ NSBM එකේ කොහොමද ලෙක්චර් එකක් තෝරගන්න ඩිග්‍රී එකක් තෝරගන්නේ කොහොමද? ඒ ටික හරියට කියලා දෙන්න. තියෙන ටයිම් ෂෙඩියුල් කොහොමද කියන එක ඇත්තටම. හරි. දැන් මම මුලින්ම NSBM වෙබ්සයිට් එක ඕපන් කරගන්නවා. දැන් මේක තමයි වෙබ්සයිට් එක. මේ තියෙන NSBM එකේ වෙබ්සයිට් එකේ අපිට මුලින්ම තියෙනවා යුනිවර්සිටි තුනකට බෙදෙනවා. කියන්නේ එකක් NSBM එකෙන්ම ඔෆර් කරන එක, වික්ටෝරියා යුනිවර්සිටි එකෙන් ඔෆර් කරන එක සහ ප්ලිමත් යුනිවර්සිටි එකෙන් ඔෆර් කරන එක. දැන් ඇමරිකන් යුනිවර්සිටි සහ සදර්න් ක්‍රොස් යුනිවර්සිටි එක දෙකක් අතින් ඇවිල්ලා තියෙනවා. මුලින්ම මෙහෙම ඔයාලට මුලින්ම ස්පාසස් තුනක් තියෙන්න ඕනේ UGC අප්‍රූව්ඩ් ඩිග්‍රී එකක් කරන්න. ඒ කියන්නේ ගවර්න්මන්ට් කමිෂන් එකෙන් අප්‍රූව්ඩ් කරපු ඩිග්‍රී එකක් කරන්න අවුරුදු 4ක ඩිග්‍රී එකක් කරන්න. NSBM ඒ තමයි මේ වම් පැත්තේ තියෙන මේ ටික. මේවා අවුරුදු 4 ඩිග්‍රී. දැන් මම කරන්නේ මෙතන data science කියන එක. අවුරුදු 4යි. දැන් මගේ ගොඩක් ඇත්තටම පිළිමත් මේ යුනිවර්සිටි එක තමයි පිළිමත් එකේ අවුරුදු 3 ඩිග්‍රිය. දැන් මේක ලක්ෂ 28යි මේක ලක්ෂ 26යි. මේ අවුරුදු 3යි. දැන් මම කරන්නේ අපි යන්කෝ data science වලට මම කරන්නේ මේක. දැන් මේ කට්ටිය තියෙන්නේ සෙමෙස්ටර් මේක සෙමෙස්ටර් 1 එක සෙමෙස්ටර්ස් දෙකක් තියෙනවා. එතන මේ ටික කරනවා සෙමෙස්ටර්ස් දෙකක් යන. දැන් මම ඉන්නේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙම් එකේ. දැන් මේ තියෙන 3 මිනිමම් S passes ඕනේ. ඔයාලට මැස් තියෙනවනේ මේ ඔප්ෂන් දෙක එකක් තියෙනවා. මම මේ ටික කියලා බලන්න කට්ටිය. මේ දැන් මේක එකට ගියොත් ඔහම කම්පියුටර් සිකියුරිටි එක එකට ගියොත් ඔහම මෙයාලට තියෙන්නේ අවුරුදු 3යි. මේ 3 years එකක සෙමෙස්ටර්ස් 6යි. පළවෙනි අවුරුද්දේ තියෙනවා ලක්ෂ 6 ගෙවන පළවෙනි එකේ ලක්ෂ 6 2යි. ඊට ලක්ෂ 6 ඊට තියෙන ලක්ෂ 3 2යි. 2 hours later. 3යි 50ක One eternity later. මට ඒක ડોකියුමන්ට් තියෙන NSPM. මම මේක බොන්ද කරලා දාන්න. මේ තියෙන සෝරි 3.5 දෙකක් තියෙන්නේ තිබිලා තියෙන්නේ. පළවෙනි සෙමෙස්ටර් එකේ ලක්ෂ 6යි ලක්ෂ 6යි ඊළඟ සෙමෙස්ටර් ලක්ෂ 3.5 හතරක් තමයි තියෙන්නේ. ඊළඟ සෙමෙස්ටර් 4ට දැන් මං කරන ඩිග්‍රී තියෙන්නේ නේ හැම සෙමෙස්ටර් එකක ලක්ෂ 3.5 ගානේ තමයි 8ක් ගෙවන්න තියෙන්නේ. සාපේ කට්ටිය රෙජිස්ට්‍රේෂන් ෆී එකක් 10000ක් ගෙවුවා, ලයිබ්‍රරි ෆී එක 5000ක් ගෙවුවා. ඔය ටික තියෙනවා. මේ කොහොම හරි ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මෙයාලා කාලසටහනට આવොත් ඔහම මේ තියෙන්නේ මගේ ෆස්ට් සෙමෙස්ටර් එකේ කාලසටහන. අපිට තිබ්බ සබ්ජෙක්ට් තිබ්බ 1 2 3 4 5 6 7 8ක් තිබ්බා. ඊට කම්පියුටර් සයන්ස් එකේ තිබ්බේ අපිට ඇත්තටම IT ඔලෙවල් එලෙවල් IT වල තිබ්බ ඒවා තමයි මේ ප්‍රෝග්‍රෑමින් ෆන්ඩමෙන්ටල්ස් වලට අපිට Python කරා මැතමැටික්ස් ටික තිබ්බා database තිබ්බා personal development session තිබ්බා ඒක එක්සෑම් එකක් නෑ ඇත්තටම academic writing එක computer එකත් මේ assignment base වෙන එකක් sustainability එකත් අපිට practical work දෙකයි මේ assignment එකයි online මේ පොඩි එක්සෑම් එකක් තිබ්බා ඒකේ ටයිම් ටේබල් එක තිබ්බා අපිට සඳ ෆ්‍රී orientation සතියක් තිබ්බා අපිට සඳ ෆ්‍රී අඟහරුදා උදේ ලෙක්චර්ස් සිකුරාදා ලෙක්චර්ස් වලට තිබ්බා. දැන් මම සෙමෙස්ටර් 2 ආවට පස්සේ අපිට අලුතෙන් මොඩියුල්ස් ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට. මේක දැන් ඔයාලට පේනවා. අලුතෙන් අපිට ඇවිල්ලා තියෙනවා මෙතන UGC එකට වෙනම එකක්, ප්ලිමත් අයට වෙනම එකක්, වික්ටෝරියා එකට එකක්. අපිට ෆස්ට් ඉයර් ෆස්ට් සෙම් එකේදී අපිට තිබ්බේ ඔක්කොම එකටයි කියන්නේ මොන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මොන UGC හරි UGC අප්‍රූව්ඩ් හරි UGC රිලෙවන්ට් හරි ඩිග්‍රී එකක් කරගත්තොත් තමයි අපිට ඔක්කොම හිටියේ එකට. දැන් තමයි දැන් ඔය ක්ලිප්ස් වල මගේ දැක්ක මං කිව්වේ මේ යාළුවෝ අතර පොඩි ප්‍රෝබ්ලම් එකක් ගත්තා කියලා කට්ටිය වෙදෙන ගත්තා. මොකද ඇත්ත කතාව මේ NSPM එකේ ප්ලිමත් අය වැඩි. මොකද ඒවල ෆේල් වෙලා ඉන්න කට්ටියටත් 50000ක් ගෙවලා ෆවුන්ඩේෂන් කෝස් එකක් කරලා එන්න පුළුවන්. ඒක තියෙන්නේ කොහොම පෙන්නන්න. මේ තියෙන ප්ලිමත් අයට තියෙනවා
ප්ලිමත් අයට සබ්ජෙක්ට් තියෙන්නේ මේ පාර සබ්ජෙක්ට් 3යි තියෙන්නේ. සිරාවටනේ බලන්න කාලකන්ණි ගම. අපි නිකන් නෙවෙයි ජෝක් කරන්නේ මේකට. සබ්ජෙක්ට් 3යි තියෙන්නේ. ඒත් මෙයාලා A level ෆේල් ප්ලිමත් ෆේල් වෙලා තිබ්බොත් ඔහම මෙයාලට ෆවුන්ඩේෂන් කෝස් එකක් යනවා. බ්‍රහස්පතින්දා සිකුරාදයි ඒ කෝස් එක. මේක රුපියල් 50000ක් දීලා අනිවාර්ය රෙජිස්ටර් වෙන්න කෝස් එකක්. මේක ටිකට මේකට දෙනවා මේකට සබ්ජෙක්ට් 3 දාන්න. අපේ ඒ වෙනුවට සන්දා අඟහරුවාදා බදාදා ෆුල් ටයිට් විදිහට ෂෙඩියුල් කරලා තියෙනවා ලෙක්චර්ස් එක. 9 පටන් ගත්තම ඔය 5ට තමයි ඉවර වෙන්නේ. පැයක් ඉන්ටර්වල් එකක් තියෙනවා මේක. එච්චරයි. දිගටම තියෙනවා. දැන් මේකේ අලුතෙන් මේ කට්ටිය අපිට නෑ කලින් කියලා අපිට කියන්නේ දීලා තිබ්බේ මේ A level මැත්ස් කරපු නැති හැයට හරි ඉංජිනේරින් ටෙක්නොලොජි. ඒ කියන්නේ ටෙක් සබ්ජෙක්ට් එකේ ඉංජිනේරින් ස්ටුඩන්ට්ලාට මේකේ බ්‍රිජින් ඒ කියන්නේ ඒක කරපු නැති අයට ඒ කියන්නේ කොමර්ස් වලින් නැටුම් වලින් ඔය අනිත් සබ්ජෙක්ට් වලින් එන අයට මැත්සුයි ඉංජිනේරින් ටෙකුයි නොකරපු අයට මෙයාලා මේකට සල්ලි ගන්නවද කියලා අහලා මේ ටෙස්ට් එකක් දාන්නම්. බ්‍රිජින් ඉංග්ලිෂ් කියලා තියෙනවා බ්‍රිජින් මැත්ස් කියලා තියෙනවා මේ බ්‍රහස්පතින්දා ලෙක්චර්ස් දාලා තියෙනවා. දැන් මෙතන දෙසැම්බර් වල මේ නිමාඩුව අපිට දීලා තියෙනවා. මේ එයාලට මේ ඒක තියෙනවා. දැන් මට ඒක නෑ මම මොකද ඉංජිනේරින් ටෙක් කරේ. ඒතර මට මේක අයිති වෙන්නේ නෑ. කරේ අපිට 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 මොඩියුල් තියෙනවා 1 2 3 4 5. මොඩියුල් 5ක් තියෙනවා. ප්ලිමත් අයට තියෙන්නේ 3යි. එක්සෑම් 3යි තියෙන්නේ. මම ඒකයි කිව්වේ. මෙයාලට අසයින්මන්ට් මොඩියුල් නෑ ඒක එක්සෑම් 3යි තියෙනවා. අපිට එක්සෑම් 5ක් තියෙනවා. පහේම එක්සෑම් දෙක. මේ අසයින්මන්ට් ඔහොම ඇති කොහොමද? වික්ටෝරියා යුනිවර්සිටි වලට ගියොත් උම එයාලගේ ෆුල් පැක් වර්ෂන් එකක් යන්නේ. මොකද මෙතන පෙන්නන්න මෙයාලගේ වික්ටෝරියා යුනිවර්සිටි එකේ ඔෆර් කරන ඒවල මෙයාලා කරන්නේ මේ සයිබර් සිකියුරිටි. මේක අපේ සෙට් එක එක්කෙනයි කරන්නේ. මොකුත් කියන්නේ නැහැ. එයාලට අපේ UGC මේ ලෙක්චර්ස් සෑහෙන තියෙනවා. මේ එයාලා මේජ් එකක් තියෙනවා. ඒතර මෙයාලට ටයිට් විදිහට ෂෙඩියුල් එක තියෙනවා. අතර මෙයාලා 3 years මේ මේකේ ගාන කරේ මෙයාලටත් තියෙන මේ විදිහට ෂෙඩියුල් එක. දැන් මෙයාලගේ අර වික්ටෝරියා තරම් අර ෆ්‍රී නෑ. නේ දැන් මෙයාලට පළවෙනි සම්දේ සබ්ජෙක්ට් දෙකයි. දැන් වික්ටෝරියා එකට තියෙන්නේ මේ අපේ විදිහටම තියෙනවා ඇත්තටම මේ UGC එකත් එක්ක වගේ. දැන් මේ දෙකම අනිත් UGC recognized degrees අවුරුදු 3යි. UGC approved ඒ කියන්නේ NSPM එකෙන් හොස් කළ කරන ඒවා තමයි අවුරුදු 4. තාය අමත පැටලෙන හින්දා කියන්නේ. දැන් මෙයාලටත් A level fail නම් මේ සබ්ජෙක්ට් කරන්න ඕනේ සතියේ අන්තිමට තියෙන. A level pass වෙලත් මේ සබ්ජෙක්ට් කරන්න පුළුවන්. A level pass වෙලත් අපිට අවුරුදු 3ක ඩික්ලේර් කරන්න පුළුවන්. ඒක කරොත් මෙයාලට තියෙන්නේ මේ ටික විතරයි. මේක කරන්න ඕනේ අර විදිහට A level fail එක සබ්ජෙක්ට් එක ඩවුන් නම්. මේක කරන්න ඕනේ A level මැසුයි ඉංජිනේරින් එක නොකරපු අය. මම හිතනවා මේ වීඩියෝ එකේ මම ඔක්කොම පැහැදිලි කරා කියලා. පැහැදිලි නැති යන ටික කියන්න. ඒතර මම පොඩි ඩේලි දාන දැන් කන්ටෙන්ට් දානවනේ. ඩේලි කන්ටෙන්ට් වල මම කියන්නම් මේ මොන පොයින්ට්ද මිස්ුනේ කියලා. මොකද මම හිතලා කෝඩ් ප්ලෑන් කරලා කරපු ගන්න නෙවෙයි. ඔහොම තමයි තියෙන්නේ ඇත්තටම. මේ NSBM එකේ දැන් මෙඩිසින් එක හදනවා තාම ලබන අවුරුද්දේ මම හිතන්නේ ඕපන් කරයි කියලා මම හිතනවා. මම ඒකේ ෆොටෝ අපි හරි කොහෙද දාන්න. හරි මං අය කියපු නැති පොයින්ට් එකක් නෑ ඇත්තටම. දායසර මුලින්ම මතක් කරොත් NSBM එකේ ඩිග්‍රී බෙදනවා යුනිවර්සිටි තුනකට. මම කියන්නේ කම්පියුටර් ෆැකල්ටි කියන ඔක්කොම කලේ. අනිත් ෆැකල්ටි කියන මම ඉතල හොයන්නේ නෑ. ඒවත් ඕන කියලා මම හොයලා කොහෙන් හරි විස්තර කියන ඉන්න වීඩියෝස් වල. පළවෙනි එක UGC එක ඊළඟට ප්ලිමත් ඊළඟට වික්ටෝරියා. දැන් තව එකක් අලුතෙන් එලා තියෙනවා. මම ඒක දැන් දැක්කේ තමයි. එතකොට UGC එක තියෙන්නේ ඒ level S3 තියෙන අයට S3ට වඩා රිසල්ට් එකක් තියෙන අයට UGC අවුරුදු 4ක ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ ප්ලිමත් අයට පුළුවන්. ප්ලිමත් අයට A level පාස් වෙච්ච අයට හරි A level ෆේල් වෙච්ච අයට පුළුවන්. එයාට අර රුපියල් 50000ක් දීලා කෝස් එකක් කරලා වීකෙන්ඩ් වීක් කියන්නේ බ්‍රහස්පති සිකුරාදා ඒක කරලා
ඒ කට්ටියට තවලු 3 ඩිග්‍රී ගන්න පුළුවන්. වික්ටෝරියා එකට අර මේකම ප්ලිමත් අයට තියෙන එකමයි. ඒක ඔස්ට්‍රේලියා යුනිවර්සිටි එක. ප්ලිමත් කියන්නේ UK යුනිවර්සිටි එක. කොහොම ඔච්චර තමයි වෙනසක තියෙන්නේ. ප්‍රයිසින් ඕන කට්ටියක් කියලා දුන්න ප්‍රයිසින් දාන්න ඒ කමෙන්ට් වල හරි. මේ හරි මම හිතනවා මේක මම වීඩියෝ එකේ හොඳට කරා කියලා. හරි. මේ වීඩියෝ මම මෙතන නවත්තනවා. තැන්ක් යූ මේක බලපු ඔක්කොලටම.